පසුගිය වසරේ ස්වාධීන රූපවාහිනී සේවයත් ශ්‍රී ලංකා සමාජ ව්‍යවසායකයන්ගේ කේන්ද්‍රයත් ලීන් ලංකා සමාජ ආයෝජකයන්ගේ ජාලයත් අපේ අනුග්‍රහක බවතුන් සමග එකතු වෙලා ඔබට අලුත් ටෙලිවිෂන් අත්දැකීමක් තිළින කළා. ඉතින් 2018 ඇත් පවුරට මුලින්ම එන සමාජ ව්‍යවසායකයන් අපි හඳුනා ගනිමු. ඒ අතරින් අද ඇත් පවුරේ පළවෙනි සමාජ ව්‍යවසායක සුමනා දිසානායක බදුල්ල. අයිබෝවන් ඇත් පවුර විද්වත් මණ්ඩලෙන් අවසරයි. මම සුමනා දිසානායක. මගේ ගම් ප්‍රදේශයේ බදුල්ල. මගේ ආයතන පිටලා තියෙන බදුල්ල නගරය කිට්ටුව. ආයතනයේ නම දෙයත්. මොකද මම දෑතින් කරන නිර්මාණ තමයි ගොඩක් කරන්නේ. ඊළඟට දැන් මම සොයා ගැනීම තියෙන පරිසරිතකාමී නිර්මාණ කෙරෙහි මම පොඩි කාලේ ඉඳලම උනන්දුවක් දැක්කුවා. ඉතින් ඒක නිසා මම මගේ ගෙවත්තේ වගා කරගත්ත වැටකොළු කරලෙන් තමයි මම මේ නිර්මාණ කොම කරලා තියෙන්නේ. ඒකට මට බුද්ධිමය දේපල පනත යටතේ සැලසුමක් ලියාපදිංචි කිරීමේ සහතික පත්‍රය ලැබිලා තියෙනවා. ජාතික සම්මාන ලැබිලා තියෙනවා. මම විශ්වකර්ම ගෞරව සම්මානලාභිනියක්. මගේ නිර්මාණ මට අර හිතන දේවල් කරන්න පුළුවන් විදිහට මේ අමුද්‍රව්‍ය මම හොයාගෙන තියෙනවා. ඒ අමුද්‍රව්‍ය ගැන කියනවා නම් ඇත්තටම කල් පැවැත්ම ඉතා හොඳයි. කෘමියෙක්වත් ඉදින්නේ නැහැ. අවුරුදු 7ක්වත් මට ගැරන්ට් කරන්න පුළුවන් මේක. ඊළඟට ඕනෑම නිෂ්පාදන දැන් අපි කියනවා නම් දැන් මේ උපයෝගිතා නිර්මාණ ගොඩක් නිෂ්පාදන ගොඩක් කරන්න පුළුවන්. ඊළඟට නිර්මාණ මම හුඟක් මේ අවුරුදු 5ක් තිස්සේ මේ ගැන පරිශන කරා. උත්සව අවස්ථාවලදී වෙසක් කූඩු නත්තල් සැරසිලි ඒ වගේ දේවල් ඊළඟට අපි මංගල උත්සවයක් දෙනකොට වෙඩින් කේක් පෙට්ටි ඒ වගේ දේවල් ගොඩක් අපිට ඕන විදිහ නිර්මාණාත්මක විදිහට නිෂ්පාදනය කරන්න පුළුවන්. එතකොට මට දැන් ඇනවුම් හුඟක් ලැබෙන්නේ. ඒ ඇනවුම් විදිහට තමයි මගේ හුඟක් නිෂ්පාදන මං වෙළඳපළට හරි අවශ්‍ය අයට බෙදලා දෙන්නේ. මේ දවස්වල කාලීන අවශ්‍යතාවයක් විදිහට ඇසුරුම් මලු නිෂ්පාදනය ගැන මම හුඟක් ලොකු උනන්දුවක් දක්වනවා. මේ හොයාගත්ත අමුද්‍රව්‍ය වලට අපිට මේ මැෂින් එකයි කතුරයි විතරයි අවශ්‍ය වෙන්නේ නූල් ටිකයි. ඉතින් මේ මට අවශ්‍යතාවය තියෙන්නේ අමුද්‍රව්‍ය තමයි මට ලොකුම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඉතින් අමුද්‍රව්‍ය සපයා ගැනීම ගැන තමයි මම හුඟක් අද මේ ඇත් පවුර වැඩසටහනට එන්න හේතුවත් ඒකයි. මේ මට දැන් ඉඩම් වල වගා කරගෙන හරි මේ ගොවියන්ගේ මිලදී ගන්න හරි අවශ්‍යයි. ඔබ ඉල්ලන ආයෝජන ප්‍රමාණය කීයද? ලක්ෂ 8ක්. ලක්ෂ 8. දැනට මුතුමේ මේ ව්‍යාපාරය කරනවද? ඔව්. දැනට මේවා නිෂ්පාදනය කළා. දැනටත් මේ කොළඹ දැන් ප්‍රසිද්ධ සමාගමක් මගෙන් ඉල්ලුම් කරලා තියෙනවා. ඒගොල්ලන් දෙන්න නිර්මාණය තමයි මම කරලා දෙන්න ඕනේ ඒගොල්ලන්ට. ඔව්. එතකොට දැනට කොච්චර විතරද මාසික ආදායමක් ලබනවද ඔබතුමිය? මාසික ආදායම සාමාන්‍ය 20000ක් 25000ක් වගේ. දැන් ඔබතුමියද මේව හැම දෙයක්ම නිෂ්පාදනය කරන්නේ නැත්නම් සේවකයෝ ඉන්නවද? ඉන්නවා. දෙන්නෙක් ඉන්නවා. දෙන්නෙක්. දැනට ඔබට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ලබා ගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා. ඔව් මට වගා කරගන්න ඕනේ මගේ ගෙවත්තේ මට පිට මේ වගාවන් වලට යන්න බෑ. මොකද වඳුරු වගේ රිලවුන්ගෙන් හරි කරදරයක් තියෙන නිසා ගෙවත්තේ මේක කරගෙන මට ගෙවත්ත ආදර්ශ ගොවිපලක් විදිහට කරගෙන යන්න තමයි මගේ ලොකුම බලාපොරොත්තුව. මේ සිරප්පු දෙකත් 100%ක්ම ඔය වැටකොළු රබර් රඩියක් දාන්නත් පුළුවන් නොදා ඉන්නත් පුළුවන්. අර පෙන්වන්න පුළුවන් මේක රබර් රඩියක් නැහැ. මේක ටයිල් පොළවට දැන් සාමාන්‍ය එකක් වයස වගේ. මේකේ ඖෂධීය බලපෑමක් තියෙනවද? අනිවාර්යෙන් තියෙනවා. දැන් මේක මහා පරිමාණ ලෙස දැනට සුළි පරිමාණ ලෙස සාමාන්‍යයෙන් ඒ විදිහට ලොකුවට කරන්න යනවා නම් ඔබතුමීට අවශ්‍ය කරන පරිසරය මොකද්ද? ඇත්තටම මට නවීන යන්ත්‍ර සූත්‍රات අවශ්‍ය වෙනවා. මොකද මේ ෆ්‍රෙෂ් යන්ත්‍රයක් වගේ ඕන වෙනවා. ෆ්‍රෙෂ් කරන්න. දැන් මේක රවුමට කැපුවොත් ෆ්‍රෙෂ් කරලා ගන්න පුළුවන් නේ. ඩිෂ් එකක් විදිහට ඒ විදිහට ගන්න පුළුවන්. ඒ අර කේක් පෙට්ටි වගේ දේවල් අර එක ගානකට මිම්මකට ගන්න වෙනවා. දැන් මොකද මේක මං අතේමයි හැමදේම අතේ කරේ මට මැෂින් මොකුත් නැති නිසා
ඉතින් අර අතෙන් නමන්න ගියාම පොඩි ප්‍රශ්න එනවා ඇද පොඩ්ඩක් ඇද වගේ වෙනවනේ. ඒක නිසා. මට පළවෙනියෙන් දැනගන්න පුළුවන්ද මේක අපි සාමාන්‍යයෙන් ආහාරයට ගන්න වැටකොළුද නැත්නම් වෙනත් වර්ගයක වැටකොළුද? මේක නියං වැටකුළු කියලා කියනවා. අනිත් වැටකුළු ගෙඩිය කරලත් ගන්න පුළුවන්. අනිත් කරලත් ගන්න පුළුවන්. හොඳයි. ඒතකොට දැනට ඔබ උත්සාහ කරලා තියෙනවද අපි දන්න තරමින් එළවලු ගොවියෝ එළවලු දඹුල්ල වගේ ආර්ථික මධ්‍යස්ථානයකට ගෙනහම 10%ක් 12ක් අතර ප්‍රමාණයක් නාස්ති කරලා විසි කර. ඔබතුමිය කොවිල හරි උත්සාහයක් දරලා තියෙනවද එවැනි තැන්වල තියෙන අවස්ථාව ප්‍රයෝජනයකට ගන්න? ඔව් මම කතා දඹුල්ලේ මොකද දඹුල්ලේ හොඳට වගා කරනවා වැටකොළු. මම කතා කරලා තියෙනවා මම යාපනයේ කෙනෙක් ගෙන්නගෙන තියෙනවා. ගෙන්නන්න ගියාම මට පොඩි ප්‍රශ්නයක් වෙනවා. ඒගොල්ලෝ අර ටිකක් මේ වර්ණය වෙනස් වුණාම මට ඒක ප්‍රශ්නයක් වෙනවා. තවත් එකක් මේ මෝරලා ඒකේ තියෙන පොඩි මේ ප්‍රමිතියක් තියෙනවා ඇත්තටම. ඔබතුමී මේ වැටකොළු වලට කිව්වා නියං වැටකොළු කියලා. එහෙම නියං වැටකොළු. නියං. ඔව්. ඒ කියන්නේ නියංගය කියන එකද? ඔව්. වියලි කලාප වල වැඩියෙන් හැදෙනවා. නමුත් ඔක ආහාරයට ගන්න පුළුවන්ද? පුළුවන්. පුළුවන්. රසවත් ආහාරයක් ඇත්තටම ඖෂධීයයි. ඒක තමයි ඖෂධීය රසවත් ආහාරයක් ඔබතුමී පාවිච්චි කරන ආහාරයෙන් නොගන්න දෙයකට. මම ඒකට 100ට කොටසක් ඒකයි මම වගාවටම තැන දෙන්නේ ඒකයි. වැඩිපුර වගා කරොත් කැමරට ගන්නත් පුළුවන්. නිෂ්පාදන වලට ගන්නත් පුළුවන්. හොඳයි. දැන් ඔය වැටකොළු ගහේම මෝරන්න ඕනද නැත්නම් කැඩුවට පස්සේද මෝරන්නේ? ගහේම මෝරන්න ඕනේ. ඒතර ගහේම මෝරනවා නම් අනිවාර්යයෙන්ම වගා කළ යුත්තේ ඔය දෙයටමයි. ඔව්. මොකද ගහේම මෝරන්න ඇරිය නැතිනම් ඒක පුළුවන්නේ මේ පළදාවක් විදිහට අස්වැද්දලා මේ අස්වැන්නක් කරගෙන විකුණන්න පුළුවන්නේ. ආහාරයට ගන්න පුළුවන්නේ. එතකොට එහෙමනම් කෙනෙක් ඕක වවනවා නම් ඔබතුමීගේ කාර්යය සඳහාම වවිය යුතුයි. එහෙමද? පැහැදිලි නැත්නම් ඒගොල්ලන් දැනුවත් කරනවා 125ක් ඒගොල්ලන්ට උනත් පුළුවන් ආහාරය සඳහා වෙන් කරන්න. ඒ කියන්නේ ගහක තියෙනවා නම් කරල් අපි හිතමු කරල් 100ක් තියෙනවා නම් එයා 25ක් කඩාගෙන ආහාරයට ගන්නවා. ඉතුරු 75 තියෙනවා ඔබතුමීට විකුණන්න ගහේම මෝරන්න. එහෙමද? හොඳයි. වැටකොළු මහා ගොඩක් හම්බුනොත් ඔයාලට පුළුවන් එයා සරලන සේවකයා සේවිකාවන් ප්‍රමාණයක් එකතු කරගන්න. පුළුවන්. ඔබ වෙළඳ පොළ ගැන මොනවද දන්නේ? වෙළඳ පොළ නම් ඉතාලම හොඳයි. ඇත්තටම දැන් පොළ මං ඉස්සෙල්ලා කිව්වා වගේම දැන් ආයතන දෙකක් මගෙන් මේ අදම ඉල්ලුම් කරලා තියෙනවා මේ නිෂ්පාදනය. දැන් ඔබතුමී කිව්වේ දැන් ආයතන දෙකකින් සප්ලයි කරනවා කියලා. ඒ සප්ලයි කරන්නේ ඒ කට්ටියගේ අර සීල් එක බ්‍රෑන්ඩ් එක දාලාද නැත්නම් නිකන් බ්‍රෑන්ඩ් එකක් දාන්න නැතුව නිකන් මේ වගේ ප්ලේන් කරනවද? නෑ මගේ ආයතනයේ තමයි හරි. බ්‍රෑන්ඩ් එකක් දාලා තියෙනවද? මොකද්ද තියෙන මොන ප්‍රශ්නෙටද ඔබතුමිය දැන් මෙතන ඉදිරිපත් කරන මේ පිළියම? පොලිතින් බැහැර කිරීම ප්ලාස්ටික් බඩු අපේ වෙළඳ පොළට එනවනේ. ප්ලාස්ටික් නිෂ්පාදනය මොකක්ද දැන් ප්ලාස්ටික් බඩු වෙනුවට අපි මේ නත්තල් වගේ සෙරෙප්පු වගේ ඒවා සෙරෙප්පු ප්ලාස්ටික් රබර් වගේ එනවනේ ඒක ටයිල් පොළවට හුඟක් හොඳයි මේ සෙරෙප්පු දාන්න හුඟක් දැන් අපි අපේ අම්මලා තාත්තලා වගේ අයට ටයිල් පොළවට පාවිච්චි කරන්න ඉතාලම හොඳයි මේ වෙන මොකද්ද සෙරෙප්පු වලට අමතරව අනිත් ඒවා එවනේ අනිත් ඒවා දැන් මං කිව්වා උත්සව අවස්ථාවලදී මේ වෙසක් කූඩු වගේ ඒවා අපිට භාවිතා කරන්න පුළුවන් හදන්න පුළුවන් කම්බියක් ලී කෑල්ලක් කිසිම දෙයක් මේකට එකතු කරන්නේ නැහැ. තනිකර මේක විතරයි ගන්න. මේක නමලා එහා මෙහා කරන්න පුළුවන්, වතුරේ ඔබන්න පුළුවන්, ඩයි කරන්න පුළුවන්. ඕනම දෙයක් මේක පොඩි කරලා දාන්න පුළුවන්. ආපහු දිගෑරෙනවා මේ විදිහට පොඩි කරලා දාන්න. ඒ සම්බන්ධව මේ මම සෑහීමකටපත් වෙනවා. මේ අයිටම් එක හැදුවට පස්සේ කොච්චර කාලයක් කල් තබා ගන්න පුළුවන්ද අමුද්‍රව්‍ය? අවුරුදු 7ක් පුළුවන්. අවුරුදු 7ක් පුළුවන්. ඒ ඇවිල්ලා කිසිම දෙයක් දාන්න නැතුව කරන්න නැතුව අවුරුදු 7ක් පුළුවන්. පුළුවන්. මුදිරාපත් වෙන්නේ එහෙ ලේසියෙන් නේද? කෘමි හානි නැහැ. කෘමි එහෙම මුදිරාපත් වෙන්නේ නැහැ ලේසියෙන්. විශ්වාසද ඒක? ඔව් විශ්වාස. හොඳයි ඒක අත්හදා බලලා තියෙනවා. අත්හදා බලලා. ඊළඟ එක ඔබතුමියට අවශ්‍ය ආයෝජනයක් ගැන කිව්වා ඒකට දෙන ප්‍රතිශතය ඒ කියන්නේ ආයෝජකයාට දෙන යම්කිසි ප්‍රමාණය කොච්චර කොටස් ප්‍රමාණය කොච්චරද කියන එක කිව්වේ නැහැ. මොකක් කරේ ඔළුවේ අදහසක් තියෙනවද ඒ පිළිබඳව? 15ක් තමයි මං 15ක් තමයි දෙන්න හදන. හරි. ඒක ගැටලුවක් නැහැ. මට කියන්න දැනට කොච්චරක් විතර ප්‍රමාණ නැත්නම් ක්වොන්ටිටි එකක් අපි කිව්වොත් ප්‍රමාණයකට ඔබතුමියට මේවා තියෙනවද? ඕඩර්ස් තියෙනවද? ඊළඟ අවුරුද්දට බැලුවොත් සෙරෙප්පු නම් විශාල ප්‍රමාණයෙන් ඉල්ලනවා. විශාල ප්‍රමාණයක් තියෙනවා. හරි. මම යෝජනාවක් කරන්නම්. යෝජනාව තමයි ඔබතුමිය මට හරියට ගණන් කරලා කියන්න ඕන ඔබතුමියට කිලෝස් වලින් අවුරුද්දකට නැත්තම් මාස 6න් 6ට හෝ මාස 3න් 3ට වැටකොළු කොච්චරක් ඕනේද කියලා. හරිද? මම ආයෝජකයෙක් වෙන්න හදන්නේ මම ඒක වවලා දෙන්නම් ඔබතුමිය සම්පූර්ණ.
පැහැදිලිද ඔබතුමියට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ ඕකනේ. හරි මට වත්තක් තියෙනවා. ඒ වත්තට මම බවලා දෙන්නම්. ඔබතුමියට ඒක ගෙනියන්න ඕන ක්‍රමය මම පස්සේ සාකච්ඡා කරගමු. හරි එතකොට මම කැමති ඒකේ ඒ කොටස් කරු විදිහට ආයෝජකයෙක් විදිහට මම වගා කරලා මම සප්ලයි එක දෙන්නම් ඔබතුමියට. ඔබතුමියට තියෙන වැඩේ කරන් ගිහිල්ලා ඒ අවශ්‍ය ප්‍රබෑ මගෙන් බඩු ටික ගන්න ඕනේ. වෙන කාගෙන්වත් ගන්න බෑ එතකොට. හරිනේ මම කොටස්කාරයෙක් වෙන්නේ ඒ විදිහට. ඉතින් කල්පනා කරලා බලලා ඒක ඕකේ නම් අපි සාකච්ඡා කරමු මේ පිළිබඳව. බොහොම ස්තුතියි. හරි දැන් ප්‍රශ්නෙට විසඳුම ලැබුණානේ එහෙනම්. ඔව්. එහෙනම් ඔබට ජයපත්. ජය. ඔබට ජය. ජය. මහත්මය මගෙන් සුබ පැතුම්. අද ඔබ ඇත් පවුරෙන් යම් කිසි වෙනස් විදිහක ආයෝජනයක් ලබා ගත්ත. ඒක මුදල් ආයෝජනයක් නෙමෙයි. ඇයි ඔබ එකඟුණේ ඒ ආයෝජනයට? මට ලොකෝම තිබුණේ අමුද්‍රව්‍යයේ මට නිර්මාණ කරන්න ආසයි. මොකද මේක වෙළඳපළටත් යන දෙයක් නිසා මේ මට අමුද්‍රව්‍ය ඇත්තටම ප්‍රයෝජනයි. ඒක නිසා ඔබ එකඟුණා මේ උපුල් මහත්මයාගේ ආයෝජනයට. එහෙනම් මම ඔබතුමීට ප්‍රාර්ථනා කරනවා ජයෙන් ජය. Same way.